ඔබ දන්නවා මේ රටේ උද්ගත වී ඇති ආපදා තත්ත්ව හේතුවෙන් ඒ සැලකිල්ලට ගනිමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් හදිසි අවස්ථා නියෝග විධිවිධාන සහ බලතල ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මේ වන විට ප්‍රකාශනයට පත් කරලා අවසන්. විශේෂයෙන් මෙහිදී මහජන සාමය පවත්වාගෙන යාම, මහජන සාමය සුරක්ෂිත කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා මෙම විධිවිධාන සහ බලතල ක්‍රියාත්මක වෙනවා. මේ ගත වූ දින කිහිපය තුළ විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය එවැගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් මෙදිරියක් හරහා අසත්‍ය වූත් තහවුරු නොකරන ලද නිවැරදි නොවූ කටකතා සහ අසත්‍ය ප්‍රකාශයන් සමාජයේ සංසරණය වන බවට නිරීක්ෂණය කරලා තියෙනවා. මේ අවස්ථාව වෙන විට එවන් නිරීක්ෂණයන් 57ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විමර්ශනයන් ආරම්භ කරලා තියෙනවා. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයේ 20 වෙනි වගන්තිය හරහා කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් මහජනයා බියගැන්විය හැකි, මහජනයා කැළඹීමට පත්විය හැකි කටවචනෙන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය හරහා කෘත්‍රිම බුද්ධිය ඇතුළු ස්වයංක්‍රීය පද්ධති හරහා යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් මාධ්‍යයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සංනිවේදනය කිරීම, පළ කිරීම, නිර්මාණය කිරීම, එහෙම නැත්නම් පැතිරවීම මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයේ වරදක් බවට හඳුනාගෙන තිබෙනවා. මෙම වරදවල් සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයක සහ මහා අධිකරණයක විභාග වීමකින් අනතුරුව වසර 5ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බවද සඳහන් වෙලා තියෙනවා. එම නිසා මේ අවස්ථාවේදී අපි මහ ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ පුද්ගලික අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් පසක දමා විශේෂයෙන් ද්වේෂ සහගත ලෙස කරනු ලබන විවේචන පසක දමා රජය සහ ඊට අනුබද්ධිත සියලුම පාර්ශ්වයන් විසින් මේ රට නැවතත් ගොඩනැගෙනීම සඳහා කරනු ලබන දායකත්වයට, ප්‍රයත්නයට, උත්සාහයට ඔබ සැම අපට සහයෝගය දිය යුතු බව ඉතාම අවධාරණයෙන් මතක් කර සිටිනවා.